පවුලේ වාහනයක් නම් ටොයෝටා රශ්ම තමයි. ශ්‍රී ලංකාවේ අපට විශ්වාස ටොයෝටා ලංකා. අයිබෝන් ක්‍රීඩා ලෝලිය ඔබ සියලු දෙනාට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ අද අවසන් වුණා ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී. එහිදී වසර 12කට පසුව ගාල්ලේදී ටෙස්ට් තරගයක් ජය පරාජයෙන් තොරව නිම වුණා. අද ඒ ටෙස්ට් තරග 26ක් ක්‍රීඩා කිරීමෙන් අනතුරුව එහිදී විශේෂයෙන් අද ශ්‍රී ලංකාවෙන් බිහි වූ සුපිරි තුන්ගිරියව් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ගේ ටෙස්ට් දිවි ගමන නිමා වුණා අද දිනේදී ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී. තරගය ගැන කතා කරනවා නම් තරගයේ කාසිවාසී දිනාගත් නජ්මුල් හුසේන් සැන්ටෝ බංග්ලාදේශ නායකයා තීරණය කරා පන්දුවෙන් පහර දීමට. එහිදී මුලින්ම ඔවුන් පන්දුවට පහර දෙමින් ලකුණු 495ක දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩනැගීමට සමත් වුණා. ඒ වගේම ඉන් පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකාව පළමුවෙනිම ලකුණු 485කට සීමා වුණා. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම බංග්ලාදේශ කණ්ඩායමට වඩා තවත් ලකුණු 10ක් පිටුපසින් සිටමින් තමයි බංග්ලාදේශ කණ්ඩායමේ දෙවන ඉනිම ආරම්භුනේ. කෙසේ නමුත් බංග්ලාදේශ කණ්ඩායම ඊයේ දින නිමාවන විටත් ඉතාමත් හොඳ තත්ත්වයක පසුනා. කෙසේ නමුත් ඊයේ දිනේදී අපි වෙනදා දකින්න ගාල්ලේ තනතිරුව දකින්න ලැබුණේ නැහැ. සිවුණ දින නිමාවන විටත් පිතිකරුවන්ට උචිත තනතිරුවක් තමයි අපිට දක්නට ලැබුණේ. කෙසේ නමුත් අද දිනය සඳහා තරගය ආරම්භ වුණේ බංග්ලාදේශ කණ්ඩායමේ දෙවන ඉනිමේදී නායක නජ්මුල් හුසේන් සැන්ටෝ සිය දෙවන ඉනිමේ ශතකයත් අභියස. ඒ අනුව ඔහු අද දිනේදී සිය 7 වන ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් වුණා. ඒ බංග්ලාදේශ නායකයෙකු එකම ටෙස්ට් තරගයක ඉනිම් දෙක තුලදී ශතක වාර්තා කර පළමු අවස්ථාව ලෙසයි. කෙසේ නමුත් බංග්ලාදේශ කණ්ඩායම තීරණය කරා කඩලු 6ක් දැවි ලකුණු 285ක් ලබා සිටීදී දෙවැනි ඉනිම අත්හිටීමද එෙහිදී ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වුණා ලකුණු 296ක ඉලක්කයක්. කෙසේ නමුත් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරවණු යුගලයේ තරමක් ප්‍රවේගකාරී ආරම්භයක් ලබා ගත්තත් මංගල තරගයේ ක්‍රීඩා කරන ලහිරු කුමාරට දෙවන ඉනිමේදී සාර්ථක වීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඔහු ලකුණු 9කට දැවී ගියා. කෙසේ නමුත් පළමු ඉනිමේ ශතකලාභී පැතුම් නිස්සංග තරමක් වේගවත් ඉනිමක් ක්‍රියාත්මක කරමින් ලකුණු 24ක් ලබා සිටීදී අවාසනාවන්ත ලෙස දැවී ගියා. ඉන් අනතුරුව පිටියට පිවිසුණා දිනේෂ් චන්තිමාල් සමග සිය අවසන් ටෙස්ට් ඉනිම ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී රඟ දැක්වීම සඳහා ඇන්ජලෝ මැතිව්ස්. කෙසේ නමුත් මැතිව්ස්ටත් ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 9ක් පමණයි. අද දිනේදී ගාල්ලට එක්රැස් වූ විශාල ප්‍රේක්ෂක පිරිසක් මැද්දේ ඇන්ජලෝ මැතිව්ස් සිය ටෙස්ට් දිවි අද අවසන් කරා ගාල්ලේදී. ඒ අනුව තරගයේ 5 වන දිනේ අද අවසන් වන විට ශ්‍රී ලංකා දෙවන ඉනිම ලකුණු 74කට කඩලු 4ක් ලෙස දැක්ුණා. ඒ අනුව ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව නිමාව දුටුවා අද ගාල්ලේදී. තරගාවලියේ දෙවන තරගය ආරම්භ වනවා ලබන 25 වනදා කොළඹ SSC ක්‍රීඩාංගණයේදී. අපි ආරාධනා කරනවා අපට රැඳී සිටින ස්පෝර්ටියල් කේ සමග අපි නිරන්තරයෙන් කැපවී සිටිනවා ලංකාවේ සිදුවන සියලු ක්‍රීඩා තොරතුරු ඔබ වෙත එසැනින් රැගෙන ඒමට. ඒ අනුව සමුගන්නවා මම සුදර්ශ වර්ණකොළ සූර්ය හිරාන් වීරක්කොඩි සමග ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට.